අයිබන් ඉතින් අපේ වීඩියෝ සීරීස් එකත් එක්ක අපි අද ගොඩක් වැදගත් වෙන අනික නිතරම අපෙන් අහන එක ප්‍රශ්නයක් ගැන මගේ එක්ස්පීරියන්ස් එක උත්තරයක් දෙන්න තමයි සූදානම් වෙන්නේ. දැන් මම මේ ෆීල්ඩ් එකේ අවුරුදු 10කට වැඩිය ඉන්නවා. මම හිතන්නේ ඔපරේෂන්ස් 2500ක් 3000ක් අතර ප්‍රමාණයක් මම දැනට මේ අවුරුදු 10 තුල කරලා තියෙනවා. ඉතින් හැමෝම අහන ප්‍රශ්නයක් සහ හැමෝටම ප්‍රශ්නයක් වැදගත් වෙන දෙයක් මේක. ඒ තමයි ડોක්ටර් මේ හිටවන කොණ්ඩෙට අපිට වොරන්ටියක් දෙනවද කියලා අහනවා. එහෙම නැත්නම් ගැරන්ටියක්, ඇෂුරන්ස් එකක් දෙනවද කියලා අහනවා. ඉතින් මම මේකට ඔව්ද නැද්ද කියන්න කලින් පොඩි උදාහරණයක් කියන්නම්. දැන් අපි මගේ වත්තේ තියෙන පාත්තියේ තියෙන මල්පැලයක් අරගෙන ගිහිල්ලා එහෙම නැත්නම් ගහක් අරගෙන ගිහිල්ලා එහා ගෙදරට දෙනවා ඉම්ප්ලාන්ට් එහෙම නැත්නම් හිටව ගන්න. ඉතින් හිටවලා පැලේ ලස්සනට හැදෙනවා වතුර දානවා අපි ඒක ලස්සනට පොර දාලා තියාගන්නවා. නමුත් තව අවුරුදු 5කින් 6කින් 10කින් ওই පැලේ මැරෙයිද නැද්ද කියලා පැලේ හිටව පුද්ගලයාට කියන්න බෑ. ඉතින් ඒ නිසා ඇත්ත තමයි මේක මේ කොණ්ඩේ කියන්නේ නැචරල් දෙයක්, ස්වභාවිකව හැදෙන දෙයක්. ඉතින් ඒ ස්වභාවිකව හැදුන දෙයක් අපි කරන්නේ එක තැනකින් බොහොම පරිස්සමට අරගෙන තව තැනකින් ට්‍රාන්ස්ප්ලාන්ට් කරලා දෙන එක. නමුත් ඒක තව අවුරුදු 10කින් 15කින් වැටෙයිද කියලා කියනවා නම් ඇත්තටම අපි දන්නේ නැහැ. කියන්න බෑ. ඉතින් ඒ නිසා සත්‍ය වශයෙන්ම කියනවා නම් අපි ඇත්තම කියනවා නම් එහෙම වොරන්ටියක් දෙන්න බෑ. ඉතින් මේ ට්‍රාන්ස්ප්ලාන්ට් එක කියන්නේ ඇත්තට මයික්‍රෝප්ලාස්ටික් සර්ජරි එකක්. මේ සර්ජරි එක විතරක් නෙමෙයි මේ ලෝකේ තියෙන ඕනම සර්ජරි එකක් නැචරල් බොඩි එකකට කරන්න. ඉතින් ඒ ඕනම සර්ජරි එකක් කරාම ඒ කරන වෛද්‍යවරයාට බෑ ඒ සම්බන්ධව 100% ගැරන්ටි එකක් දෙන්න තව අවුරුදු 10කින් මේක ෆේල් වෙයිද කියලා. නමුත් ජෙනරලි මමත් කියලා තියෙනවා මම හැමෝටම කියන දේ තමයි මේ පිටිපස්සෙන් ගන්න කොණ්ඩේ අපි අරගෙන ඉස්සරහින් හිටවුවම මේක වැටෙන්නේ නැහැ කියලා. මොකද්ද හේතුව? වැටෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි අපි උදාහරණයක් විදිහට පිරිමි පුද්ගලයෙක් ගමු. පිරිමි පුද්ගලයෙක්ගේ ඔළුව පිටිපස්සේ තියෙන කොණ්ඩේ සහ මේ උඩ කොටසේ තියෙන කොණ්ඩවල පොඩි වෙනසක් තියෙනවා ජානමය වශයෙන්. ඉතින් අපි දන්නවා මේ කොණ්ඩේ වැටෙන එකට බලපාන ප්‍රධාන හේතුවක් තමයි ඇඟේ තියෙන ටෙස්ටොස්ටෙරෝන් හෝමෝන් එක. එහෙම නැත්නම් පිරිමි හෝමෝන් එක. මේ පිරිමි හෝමෝන් එකෙන් ඔළුව පිටිපස්සේ තියෙන කොණ්ඩෙට ඇටැක් කරන්න. එහෙම නැත්නම් බලපෑම ඒ සම්බන්ධයෙන් තියෙන බලපෑම ඊටම අඩුයි. ඒ නිසා මේ ඔළුව පිටිපස්සේ තියෙන කොණ්ඩේ හෙල්දි කොණ්ඩේ, ක්වොලිටි කොණ්ඩ අරගෙන අපි වෙන තැනකින් ට්‍රාන්ස්ප්ලාන්ට් එකකට ලක් කරොත් එහෙම නැත්නම් ට්‍රාන්ස්ප්ලාන්ට් එකක් කරොත් ඒ කොණ්ඩේ ජීවිත කාලය පුරාම නොවැටී තියෙන සම්භාවිතාවම ගොඩක් වැඩි. ඉතින් ඒ නිසා මේක මේ අපි කරන එහෙම නැත්නම් මේ ට්‍රාන්ස්ප්ලාන්ට් එක කරන වෛද්‍යවරයා විසින් දෙන ඇෂුරන්ස් එකක් නෙවෙයි. ඇත්තම කිව්වොත් නේචර් එකෙන් දෙන ගැරන්ටි එකක්. නමුත් කොණ්ඩයක් හිටවද්දී ඔය නේචර් එකෙන් තියෙන ගැරන්ටි එකට අමතරව එහෙම නැත්නම් වොරන්ටි එකට අමතරව මේක හැන්ඩල් කරන විදිහක් තියෙනවා. ඉතින් අපි කොණ්ඩේ ක්වොලිටි එක බලන්න ඕනේ කොච්චරක් වගේ මේ පුද්ගලයාගේ තියෙන කොණ්ඩ අරගෙන තව තැනකට දැම්මොත් ඒ කොණ්ඩේ ආයසරයක් හැදෙයිද කියන එක ඇසස් කරන්න ඕනේ. ඒක එක්ස්පීරියන්ස් එකෙන් එන දෙයක්. ඊට අමතරව කොණ්ඩේ හැන්ඩල් කරන්න ඕනේ. අපි මේක බොහොම පරිස්සමට ඩැමේජ් වෙන්නේ නැති වෙන්න ඇඟෙන් එළියට ගන්න ඕනේ. හැන්ඩල් කරන්න ඕනේ. ආයසරයක් ඒ වගේම බොහොම පරිස්සමට හරි ඩෙප්ත් එකට හරි පිළිවෙලට මේක ආයසරයක් ට්‍රාන්ස්ප්ලාන්ට් කරන්න. හරියට පැලයක් අරගෙන බොහොම පරිස්සමට තව තැනකින් හිටවනවා වගේ. ඉතින් ওই කොටස ඇත්තටම හැන්ඩල් කරන ටීම් එකේ එක්ස්පීරියන්ස් එකත් එක්ක යන දෙයක්. ওই දෙක හරියටම ටැලි වෙලා වුණොත් නැචරල් වොරන්ටි එකත් එක්ක බොහෝ විට ලයිෆ් ටයිම් කොණ්ඩේ තියෙනවා. මම හිතන්නේ මම බොහොම පැහැදිලිව උත්තරේ කිව්වා ඒ ප්‍රශ්නෙට. ඉතින් මගේ ළඟට එන පේෂන්ට්ස්ලාට අපි හැමදාම ඔහොම තමයි කියන්නේ. ඉතින් එන්න කතා කරන්න අපි මෙහෙම ඉන්ෂුරන්ස් එකක් මම දෙනවා. අපේ ක්ලිනික් එකේ අපි කරනවා. කොණ්ඩේ ක්වොලිටි අඩු නම් අපි ඒක පේෂන්ට්ට කියනවා. ගොඩක් වෙලාවට කොණ්ඩේ ක්වොලිටි එක අඩු නම් අපි ට්‍රාන්ස්ප්ලාන්ට් එකට යන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ බොහොම සැකවින් එහෙම නැත්නම් හොඳ උත්තරයක් වටේට ලැබුණා කියලා හිතනවා. මේ වගේම කොමන් වැදගත් වෙන කොණ්ඩේ සම්බන්ධ ප්‍රශ්නයක් එක්ක උත්තරයකුත් එක්ක ආයි අපි ඔයාලා හම්බෙන්නේ නැහැ. බොහොම ස්තුතියි.